සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ හරි ඉතින් අද මං ඉන්නේ ඇෆ්‍රිකාවල මං අද ඉන්න රට තමයි ගැම්බියා කියන රට මගේ පළවෙනි වතාවට මේ ගැම්බියා කියන රටට ආවේ කවදාකවත් මම මේක එළියට ගිහිල්ලා නැහැ ගැම්බියා කියන රටෙන් ගිහින් බලමු එළිය කොහොමද කියලා කොහොමද කෑම කියලා බලමු වීඩියෝ කරන්න පුළුවන්ද කියලා හරි එහෙනම් ගිහින් බලමු මේ රටේ කොහොමද කියලා හරි ඉතින් දැන් ඔක්කොම ලෑස්ති වෙලා එළියට යන්න හදන්නේ. අද එළියට යන්නේ මමයි 3rd ඉංජිනේරයි කැප්ටන් උයි. ඉතින් දැන් මේ අපි එළියට යනකොට අනිවාර්යෙන් සීනියර් ඔෆිසර්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්න ඕනේ. 2nd ඉංජිනේර නැවේ ඉන්නවා. මොකක් හරි හදිසියක් වුණොත් අපිට කිසිම හේතුවක් යටතේ අපේ කාගෝ ඩිස්චාර්ජ් කරන එක අපිට නවත්තන්න බෑ. හරි. දැන් අපි මුලින්ම බලමු අපි මේ පෝට් එකෙන් එළියට යනකොට අපිට දෙන ෂෝ පාස් කියලා එකක්. ඒක අරගෙන ඔන්න ඉතින් ගියාට පස්සේ එළියට ගියාම අපි සයින් කරන්න තියෙන පොතක. ඉතින් ඊට පස්සේ අපි ගේට් එකෙන් එළියට යන්න තියෙන්නේ. ගැම්බියාව කියන්නේ ආෆ්‍රිකාවල තියෙන රටක්. මේ රට තමයි ආෆ්‍රිකාවේ තියෙන පොඩිම රට. මේකේ සාමාන්‍යයෙන් මිනිස්සු මිලියන 2.4ක් කියන්නේ ලක්ෂ 24ක් වගේ ජීවත් වෙනවා. ඒ වගේම බිම් ප්‍රමාණය කිව්වොත් වර්ග කිලෝමීටර් 11000ක් වගේ මම දැක්ක විදිහට මේ රටේ හිස්ටරි එක ගත්තොත් මුලින්ම මේ රට පෘතුගාලයට ඉඳලා තිනවා. ඒ වගේම ඊට පස්සේ 1800 ගණන් වල ඇවිල්ලා 1965 තමයි එංගලන්ත කට්ටියගෙන් නැත්නම් ග්‍රේට් බ්‍රිටන් කට්ටියගෙන් මේගොල්ලෝ නිදහස අරන් තින්නේ අපේ ලංකාව වගේ. ඉතින් මේ රට විශේෂත්වයක් කියනවා නම් මේ රටේ වටේටම තින්නේ සෙනගල් කියන රට. ඉතින් මේකේ කියනවා නිකන් අර ඒ හැඩයට කියනවා සෙනගල් hina වෙනවා වගේ කියලා. මේ රට ද ගැම්බියා කියන රිවර් එකෙන් තමයි ද ගැම්බියා කියලා ඇවිල්ලා තින්නේ. මේ රට මේ රිවර් එක මූලාශ්‍රය කරගෙන තමයි මේ රට හැදිලා තියෙන්නේ. හරි ඉතින් ඔන්න දැන් රටේ විස්තරය කිව්වා. දැන් අපි ගැම්බියා එළියට ගියාට පස්සේ පෝට් එකෙන් අපි ටැක්සියක් ගත්තා. මෙතන ඉඳන් විනාඩි 15ක විතර යන්න කියනවා. එතෙන්ට කියනවා සෙනගැම්බියා කියලා. ඉතින් සෙනගැම්බියා ගියාම ලොකු දෙයක් නෑ. වෙන රටවල් වල වගේ අපේ ලංකාව වගේ සාමාන්‍ය රටක්. වෙනස තියෙන්නේ කළු ජාතිකයෝ බලා ගන්න පුළුවන්. එච්චරමයි මම නම් දැක්කේ. නිකන් අපේ කල්චර් එක අපේ ගොඩනැගිලි වගේ තමයි තියෙන්නේ. ඉතින් අපිට හම්බුණා බීච් එකක්. ඒකම යන ගමන් බීච් එකටත් ගිහිල්ලා අපේ ලංකාවේ තරම් බීච් නම් ලස්සන නෑ. මොකද අපේ ලංකාවේ වැල්ල හරි ලස්සනයි. අපි ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ගියා ගැම්බියාවල සල්ලි මාරු කරගන්න. මේගොල්ලෝ කියනවා ගැම්බියන් ඩලාසි කියලා. ඩොලර් එකක් සමාන වෙනවා ඒගොල්ලෝ සල්ලි වලින් 71ක් 71.5ක් වගේ. Oh, 70. ඊට පස්සේ අපි හොයාගත්ත රෙස්ටුරන්ට් එකක්. මේ ASCII තව ප්‍රශ්නයක් ඉතින් ආයිත් නැවේ ඊළඟ වොයේජ් එකේ. කියන්නේ අපි ඊළඟට යන්නේ කොහෙටද කියලා මෙන්න මේ ASCII මෙච්චර වෙලා ඉඳලා නැවේ මෙච්චර දවස් ගණනක් ඉඳලා ආවට පස්සේ ඔන්න කෝල් එකක් එනවා කැප්ටන්ට අපේ ඊළඟ වොයේජ් එකට රෙඩි වෙන්න කියලා. ඉතින් මටයි කැප්ටන්ටයි ඒ වෙලේ පැය එකමාරක් විතර වෙනම වාඩි වෙලා එක එක දේවල් හදන්න උනා. අපි යන්න ඕනේ කොච්චර ෆුවල් තියනවද ගන්න ඊළඟ පෝට් එකට කොච්චර දුරද මේව හැම එකක්ම හදන්න උනා. ඔන්න ඉතින් අපි කෑම අරගෙන ඇත්තටම ඩිනර් එක කිව්වට ඩිනර් එකම නෙමෙයි හවස 6ට වගේ අපි කෑම අරගෙන ඊට පස්සේ අපි මෙතන බිල් එක උනේ ඩොලර් 80ක් වගේ සාමාන්‍ය බැලුව එකේට ඩොලර් 30ක් වගේ උනේ කිසි ප්‍රශ්නයක් නැහැ. බැලුවාම ලංකාවට වඩා මට තේරෙන විදිහට සී ෆුඩ්ස් ලාභයි. ඊට පස්සේ ඉතින් අපි ගියා ක්‍රාෆ්ට් මාකට් එකට. ක්‍රාෆ්ට් මාකට් එකට ගියාම ඉතින් වට කරා කට්ටිය එක්ක ගෑනු කට්ටියක් ඉන්නේ වට කරා. ඉතින් අර අපේ ලංකාවේ කට්ටිය වට කරනවා වගේ වට කරා. මොකද රාමදාන් මේගොල්ලෝ ෆාස්ටිං මේ දවස්වල. ඒක නිසා වට කරලා කිව්වා අරයන් ගන්න මෙයාගෙන් ගන්න. මම නම් ඔය ෆ්‍රිජ් මැග්නට් දෙයක් ඔය ගත්තා. අපේ කැප්ටන් පොඩ්ඩක් ඇඳා වගේ මට තේරුණා. වටින්ම ගත්තා. ඊට පස්සේ ඔන්න ඉතින් 3rd ඉංජිනේරට ගන්න කියලා කිව්වා බෑන්ඩ් එකක්. 3rd ඉංජිනේර මට කිව්වා මේ බෑන්ඩ් එක පොඩ්ඩක් බඳිනවා වීඩියෝ එකක් ගන්න කියලා. මෙන්න එහෙම තමයි වීඩියෝ එක ගත්තේ. සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන No, it's not a marriage. Yeah. What's that? No, that one again. Oh, what?
හරි ඔන්න ඉතින් අපි ද ගැම්බියා කියන රටේ ඔන්න හොම වටේ ගිහිල්ලා ඊට පස්සේ ආයිත් අපි රෑ වෙලා රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ආයිත් පොඩ්ඩක් කාලා ඊට පස්සේ ආයිත් අපි ටැක්සි ඩ්‍රයිවර්ට කෝල් කරා. එයා එන්න පැය භාගයක් විතර ගියා. ඉතින් අපි එක එක දේවල් හැපනින් වෙන දේවල් ස්ට්‍රීට් එකේ අපි බලා හිටියා. මම දැක්ක එක දෙයක් තමයි මේ රටේ ගොඩාක් මාර සේෆ් ගතියක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම රෑක ඇවිදින්න පුළුවන්. මොකද ගොඩාක් යුරෝපියන්ස්ලා මේ රටේ ඉන්නවා. මම දැක්කම එක දෙයක් තමයි මේ රටේ තරුණ යුරෝපියන්ස් ලාන් එන්නේ මේ රටේ ගොඩාක් අර මේ පෙන්ෂන් යන කට්ටිය තමයි වගේ හිටියේ. ඊට පස්සේ ඉතින් ඔන්න ටැක්සි ඩ්‍රයිවර් ආවා. මෙතන ඉඳන් විනාඩි 15ක් විතර වගේ නැවට යන්න තියෙන්නේ. ඇත්තට මොනෝ කියවුණත් මොන රටක් වුණත් නැවට වඩා එළියින් එක මාර සැපයි කියලා තේරෙනවා. නැව ඇතුළට ආයිත් යනකොට අම්මේ මේ හිරගෙදරට යනවා වගේ නිකන් හැඟීමක් එනවා. මොනා කරන්නද ඉතින් සල්ලි ඕන නිසා මිනිස්සු මේ රස්සාව කරනවා. සල්ලි දිනනවා නම් කවුරුත් මං හිතන්නේ මේ වගේ රස්සාවකට එයි කියලා. හරි ඉතින් ඔන්න වගේ තමයි සීමන්ස් ලයිෆ් කියන්නේ. හරි ඉතින් ගැම්බියා සීන් එක ඔන්නෝම තමා උඩේ. අපි ඇත්තටම දැන් ගැම්බියා වලින් එළියට ඇවිල්ලා ඉන්නේ. මේ වීඩියෝ එකත් දැන් දවස් 3-4ක් වෙනවා ගැම්බියා වලින් ඇවිල්ලා. අපි දැන් ඊළඟ පෝට් එකට යන ගමන් මුලින්ම කියන්න ඕනේ තාමත් මගේ වීඩියෝස් බලන, වීඩියෝස් වල ලයික් කරන, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයි ළඟේ තමයි මං ගිහලා channel එක බැලුවේ. තාම views තියෙනවා, comments තියෙනවා, watch hours තියෙනවා. thank you ගොඩාක් හැමෝටම ගොඩාක් ස්තුතියි. මං මේ අවුරුදු දෙකකින් විතර තමයි වීඩියෝ එකක් කරේ. ඇත්තට මේ වීඩියෝ එක කරේ මං Facebook එකට අප්ලෝඩ් කරන්න. හරි ඉතින් මං දැන් ආයෙත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න ඉන්නේ. බොරු කියන්න ඕනේ නැහැ. GoPro එක පාවිච්චි කරන විදිය අමතකයි. එඩිට් කරන විදිය කොහොමද අමතකයි. දැන් හැම දෙයක්ම අලුතෙන්ම මතක් කරගෙන කරන්න වෙලා තින්නේ. ආයෙත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න ඉන්නේ. හෙට අනිද්දා ආයෙත් වීඩියෝ එකක් දාන්න ඉන්නේ. මගේ වීඩියෝස් බලලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් තාම වීඩියෝස් මගේ channel එක තාම ඇත්තටම watch hours තියෙනවා. මම දැක්ක ළඟදී ගොඩාක් ස්තුතියි අයට. හරි ඉතින් මම ආයෙත් දැන් වීඩියෝස් එක සෙට් එක පටන් ගන්න ඉන්නේ. කවුරු හරි කියනවා කියන මට පොඩ්ඩක් මේ දැන් වීඩියෝස් වලින් අතෑරීම නිසා අමතක වෙලා තින්නේ. මම පටන් ගන්න ඉන්නේ මුලින්ම නැවේ කට්ටිය කොහොමද? මොකද මං විතරයි එකම ශ්‍රී ලාංකිකයා මේ නැවේ ඉන්න. අනිත් අය හඳුන්ලා දීලා ඊට පස්සේ හිතා ඉන්නවා ෆෝත් ඉන්ජිනියර් නැත්තම් මං චීෆ් ඉන්ජිනියර් කුණු විදිය වීඩියෝ කරලා දාන්න. ඉතින් මගේ channel එකේ වීඩියෝ බලලා තාමත් වීඩියෝ බලලා ලයික් කරන, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ජයෙන් වේවා හැමෝටම. ආයෙත් ළඟදී දාන් වීඩියෝස් දාන්න හදන්නේ. එහෙනම් ජය වේවා. SLN Marina. SLN Marina නාවිකයෙක් වී ගෙවන ජීවිතේ අත්දකින්න ඔබ කැමති වේවිදු. දියබක් නොපෙනෙන සයිරක් නැත්තේ SLN Marina ගේ කතාව ඇත්තේ.